ආයිබෝවන් ඔබ පිළිගන්නවා ඉතාමත් ආදරයෙන් ටීන් සුවය YouTube channel එකට. ඔබගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම රැගෙනීමට තමා මා ඔබ වෙත එන්නේ. සෞඛ්‍ය කියලා කියන්නේ විශාල විෂය ධාරාවක්. මේ විෂය ධාරාව තුළ කතා කරන හැම දෙයක්ම අපේ ජීවිතයට එදිනදා ජීවිතයට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට විවිධ මාතෘකා පිළිබඳව කතා කරන්න දැනුවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඔබට ඇහෙනම ඇති ඔබට ඇහිලා ඇති sexual orientation. එහෙම නැතිනම් ලිංගික දිශානතිය පිළිබඳව කතා කරනවා. ලිංගික දිශානතිය කතා කරනකොට ඒත් එක්කම කතා කරන්න සිදුවෙන මාතෘකාවක් තමයි සමරිසි ප්‍රජාව. එහෙම නැතිනම් LGBT community. ඔබ දන්න විදිහට ලිංගික දිශානතිය කියලා කියන්නේ මොකක්ද? යම් කිසි පුද්ගලයෙක් උපදිනකොට, දරුවෙක් උපදිනකොට ඒ දරුවට ජීව විද්‍යාත්මකව ලැබෙනවා එයා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා. මේ ජීව විද්‍යාත්මකව උපතේදී ලැබෙන ලිංගිකත්වයට අනුකූලව හෝ අනුකූල නොවන ආකාරයෙන් ඔවුන්ගේ ලිංගික දිශානතිය සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් තුල ඇතිවන ආදර හැඟීම්, චිත්ත වේග, ලිංගික ආකර්ෂණය කොයි කෙනාටද ඇති වෙන්නේ කියන එක තමයි ලිංගික දිශානතිය කියලා කියන්නේ. අපේ සංස්කෘතියෙන් තුල අපේ ජීවිතවල අපි දැකලා තියෙන්නේ අපි අත්දැකීම් ලැබලා තියෙන්නේ අපි අත්දැකීම් ලබන්නේ අපි දකින්නේ යම් කිසි කෙනෙක්ගේ උපතේදී ලැබෙන ලිංගිකත්වයට අනුකූලව තමන්ගේ ලිංගික දිශානතිය සිදුවෙන විදිහ. ඒ කියන්නේ ලිංගිකත්වයට අනුකූලව ලිංගික දිශානතිය සිදු වෙනවා කියලා කියන්නේ ගැහැණු දරුවෙක් නම් ගැහැණු දරුවාට ඇති වෙන්නේ ආදර හැඟීම් ලිංගික ආකර්ෂණයේ චිත්ත වේග පිරිමි කෙනෙක් කෙරෙහි. ඒ වගේම තමයි පිරිමි කෙනෙකුට ඇති වෙන්නේ ඔහුගේ ලිංගික හැඟීම් ලිංගික ආකර්ෂණය ආදර හැඟීම් චිත්ත වේග ගැහැණු කෙනෙකුට. මෙන්න මේක තමයි අනුකූලව සිද්ධ වෙනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි දකින්නේ අපි අත්දැකීම් ලැබලා තියෙන්නේ මෙන්න මේ ලිංගික දිශානතිය පිළිබඳව. නමුත් යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් ඉතා සුළු පිරිසක් අපි සමාජයේ ඉන්නවා තමන්ගේ ලිංගික දිශානතිය උපතේදී ලැබෙන ලිංගිකත්වයට අනුකූල නොවන ආකාරයෙන් සිදුවන. ඒ කියන්නේ කාන්තාවක් කෙරෙහි ආදර හැඟීම් චිත්ත වේග ලිංගික ආකර්ෂණය සිදු වෙන්න පුළුවන්. පිරිමියෙක් කෙරෙහි ඇති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කාන්තාවක් පිරිමියෙක් සහ කාන්තාවක් දෙගොල්ලන්ටම මේ ආකර්ෂණය මේ ආදර හැඟීම් ලිංගික ආකර්ෂණය චිත්ත වේග ඇති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පිරිමියෙක් කාන්තාවක් සහ පිරිමියෙක් යන දෙගොල්ලන් කෙරෙහිමත් මේ ඇති වෙන්න පුළුවන්. ඒ අනුව අපි මොවුන් විවිධ නම් වලින් හඳුන්වනවා. යම් කෙනෙක් උපතේදී ලැබෙන ලිංගිකත්වයට අනුකූලව ඔවුන්ගේ ලිංගික දිශානතිය සිදු වෙනවා නම් මෙන්න මේ අය අපි විෂම ලිංගිකයන් එහෙම නැත්නම් හෙටරොසෙක්සුවල් කියලා හඳුන්වනවා. යම් කෙනෙක් එයට විරුද්ධව එහෙම නැත්නම් අනුකූල නොවන ආකාරයෙන් සිදුවනවා නම් ඒ කියන්නේ කාන්තාවක් කෙරෙහි පිරිමියෙක් කෙරෙහි මේ ආදර හැඟීම් චිත්ත වේග ලිංගික ආකර්ෂණයෙන් ඇති වෙනවා නම් අපි මේ අයව හඳුන්වනවා සමලිංගිකයන්. එහෙම නැතිනම් හෝමොසෙක්සුවල් කියලා අපි හඳුන්වනවා. මම ඔබට කිව්වා තව කණ්ඩායමක්. කාන්තාවක් මේ දෙගොල්ලන්ට මේ ආකර්ෂණය ඇති වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පිරිමියෙක් මේ දෙගොල්ලන්ටම මේ ආකර්ෂණය ඇති වෙන්න පුළුවන්. එන්නේ ඒ කණ්ඩායම අපි හඳුන්වනවා බයිසෙක්ෂුවල්. එහෙම නැත්නම් ද්විලිංගිකයන් කියලා. තව අපේ සමාජයේ කණ්ඩායමක් ඉන්නවා. ඊට සුළු පිරිසක් ඉන්නවා.
කිසිම ලිංගික ආකර්ෂණයක් කිසිම කෙනෙක් කෙරෙහි දක්වන්නේ නැහැ. චිත්ත වේග ආදර හැඟීම් ලිංගික ආකර්ෂණය කාන්තාවකට හෝ පිරිමියෙකුට ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ අය අපි ඒසෙක්ෂුවල් කියලා කියනවා. ඔබ දන්නවා ඔබ අත්දැකලා ඇති. ඔබට සමහර ඔබ පවුලේ ඇති. සමහරු ඉන්නවා කිසිම ආදර සම්බන්ධතාවයක් නැහැ. විවාහයකට යන්න කැමති නැහැ. කිසි කෙනෙක් කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ අය තමයි මේ ඒසෙක්ෂුවල් කියලා කියන්නේ. තව කණ්ඩායමක් ඉන්නවා පෑන්සෙක්ෂුවල් කියලා. ඒ කියන්නේ ලිංගිකත්වය නොසලකා ලිංගිකත්වයේ මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇති වෙනවා ආදර හැඟීම් චිත්ත වේග ලිංගික ආකර්ෂණයක්. මෙන්න මේ කණ්ඩායම ගැන හිතනකොට ලිංගික ආකර්ෂණය අනුව තමා ඔවුන්ගේ ලිංගික දිශානතිය සිදු වෙන්නේ. තමන් කාටද ලිංගිකව ආකර්ෂණය වෙන්නේ? එහෙම නැතිනම් තමන්ගේ ලිංගික හැඟීම්, චිත්ත වේග, ආදර හැඟීම් කා වෙතද තියෙන්නේ? මෙන්න මේක තමයි ලිංගික දිශානතිය කියලා කියන්නේ. පර්යේෂකයන් කියන විදිහට මේ ලිංගික දිශානති කියලා කියන්නේ අඛණ්ඩ ක්‍රියාවක්, අඛණ්ඩව සිදුවන දෙයක්. ඒ වගේම තමයි මේක මානසික රෝගයක් නෙවෙයි. ඒ පුද්ගලයෝ හිතලා කරන දෙයක්ුත් නෙවෙයි. ඒ වගේම ඔබට හිතෙන්න පුළුවන් ඇයි කොටසක් මෙහෙම වෙන්නේ? එක්කෝ හෝමොසෙක්ෂුවල් වෙන්නේ, එහෙම නැත්නම් බයිසෙක්ෂුවල් වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? පර්යේෂකයන් අනුව හරියටම මේ සඳහා හේතුවක් හොයාගෙන නැහැ. නමුත් විවිධ කතාබහ තියෙනවා, විවිධ සාකච්ඡාවන් තියෙනවා, තර්ක විතර්ක තියෙනවා. ජානමය හේතු වෙන්න පුළුවන්, සමාජමය හේතු වෙන්න පුළුවන්, එහෙම නැතිනම් සංස්කෘතික බලපෑම් වෙන්න පුළුවන්, ඒ සාධක වෙන්න පුළුවන්. මේ වගේ විවිධ කතාබහ තියෙනවා මේ නිසා වෙන්නේ නැති කියලා. නමුත් තාමත් හරියටම කුමන හේතුව නිසා මේ සිදු වෙනවාද කියන එක පිළිබඳව සාක්ෂි නැහැ. එතකොට මේ කණ්ඩායම තමන්ගේ ජීවිතයේ උපදිනකොට ලැබෙන ලිංගිකත්වයට අනුකූල නොවන ආකාරයෙන් ඔහුගේ හෝ ඇයගේ ලිංගික දිශානතිය සිදු වෙනවා නම් මෙන්න මේ කණ්ඩායම විවිධ සංස්කෘතීන් තුළ විවිධ නම් වලින් හඳුන්වනවා. ඔවුන්ට විවිධ ලේබල් දාලා තියෙනවා. මේ කණ්ඩායම මෙහෙමයි, මේ කණ්ඩායම මෙහෙමයි කියලා. එතකොට කෙනෙක්ගේ ලිංගික දිශානතිය අනුව උපතේදී ලැබෙන ලිංගේන්ද්‍රියට අනුව ලිංගිකත්වයට අනුව අනුකූල නොවන කණ්ඩායම අපි LGBTQ කියලා කියනවා. එතකොට LGBTQ ප්‍රජාව තුළ කණ්ඩායම් කීපයක් ඉන්නවා. L කියලා කියන්නේ ලෙස්බියන්ස්ලා. ඒ කියන්නේ කාන්තාවක් කෙරෙහි තමයි ලිංගික ආකර්ෂණය ඇති වෙන්නේ. ගේ කියලා කියන්නේ පිරිමි කණ්ඩායම, පිරිමියෙක් කෙරෙහි ලිංගික ආකර්ෂණය ඇති වෙන්නේ. B කියලා කියන්නේ බයිසෙක්ෂුවල්, කාන්තාවක් මේ දෙගොල්ලන්ටම ඒ ආකර්ෂණය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමියෙක් මේ දෙගොල්ලන් කෙරෙහිම ඒ ආකර්ෂණය ඇති වෙන්න පුළුවන්. LGBT එතකොට T කියලා කියන්නේ ට්‍රාන්ස්ජෙන්ඩර්, ලිංගික සංක්‍රාන්තිකයන්. ඔබ දන්නවා සමහර කාන්තාවෝ ඉන්නවා ජීවිතේ පසු කාලීනම පිරිමි බවට පත් වෙනවා. සමහර පිරිමි ඉන්නවා කාන්තාවන් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔවුන් හෝමෝන ප්‍රතිකාර අරගෙන එහෙම නැත්නම් ශල්‍ය කර්ම වලට භාජනය වෙලා ඔවුන්ගේ උපතේදී ලැබෙන ලිංගිකත්වය ඔවුන් පසු කාලීනව වෙනස් කර ගන්නවා. මේ සංක්‍රාන්ති තත්වයට පත් වන කාන්තාවක් අපි ට්‍රාන්ස් විමෙන්, ඒ කාන්තාවන් අපි ට්‍රාන්ස් විමෙන් කියලා කියනවා. සංක්‍රාන්ති ස්ත්‍රීන්, ඒ වගේම පුරුෂයන් අපි හඳුන්වනවා ට්‍රාන්ස් මෙන් කියලා, සංක්‍රාන්ති පුරුෂ කියලා. හරි. එතකොට මේ කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායමක් ඉන්නවා LGBTQ කියලා. මම කිව්වා Q කියලා කියන්නේ queer, එහෙම නැත්නම් questioning කියලා. මෙන්න මේ කණ්ඩායමට අයිති අය ඔවුන් හිතනවා මම කවුද? මම කාන්තාවක්ද? මම පිරිමියෙක්ද? ඔවුන්ට හරියටම ස්ථීර අදහසක් නැහැ කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක.
කලින් මම කිව්වා වගේ ලිංගික දිසානතිය අනුව තමා මෙන්න මේ විදිහට අපේ සමාජයේ විවිධ පුද්ගලයන්ට අපි නම් දීලා තියෙන සහ ඕන්න හඳුන්වන්නේ. මම ඔබට කිව්වා මේ LGBTQ ප්‍රජාව එහෙම නැතිනම් ලිංගික දිසානතිය උපතේදී ලැබෙන ලිංගිකත්වයට අනුකූල නොවන කණ්ඩායම මොවුන් මානසික රෝගීන් නෙවෙයි. නමුත් මොවුන් මානසික රෝගීන් බවට පත් වෙන්න පුළුවන් අපේ සමාජයේ අපේ සංස්කෘතිය තුල උන් ජීවත් වෙනකොට. ඇයි අපිට මේ පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? අපේ සමාජයේ මේ පුද්ගලයන්ට තියෙන තැන මොකද්ද? මිනිසුන් විදිහට අපි හැම කෙනෙකුටම අපිට තියෙන අයිතීන් සමානයි. මානව අයිතීන් සමානයි. ඒ අයිතීන් ඔවුන්ට ඒ විදිහට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම තමයි මේ පිළිබඳව ඔවුන්ට කතා කරන්න වෙලා තියෙන්නේ. සමහර වෙලාවට ඔවුන් වෙනුවෙන් තව කෙනෙකුට කතා කරන්න වෙලා තියෙන්නේ. මෙවැනි අය ඔබ දන්නවා අපේ සමාජයේ ජීවත් වෙනවා. මෙම පුද්ගලයන්ව නොපිළිගැනීම ආරම්භ වෙන්නේ කොතනින්ද? පවුලෙන්මයි. විශේෂයෙන්ම මේ LGBTQ ප්‍රජාව ගැන කතා කරනකොට සමලිංගිකයන් සහ ද්විලිංගිකයන්, ඒ කියන්නේ හෝමොසෙක්ෂුවල් සහ බයිසෙක්ෂුවල් අය ඔවුන්ගේ ජීවිත කොයි ආකාරයෙන් හරි ඔවුන් ගෙවනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එය බාහිරයට පෙනෙන්නේ නැහැ. දකින්න අපිට ලැබෙන්නේත් නැහැ. මොකද අපි දන්නවා. අපි සේවය කරපු ස්ථානවල පවා අපි දැකලා තියෙන එවැනි පුද්ගලයෝ ඉන්නවා. නමුත් එවැනි අයට බොහෝ අවස්ථාවලදී කාගෙන්වත් කරදරයක් ඇති වෙන්නේ නැහැ. කවුරුත් ඔවුන්ට හිරිහැර කරන්නේ නැහැ. නමුත් වැඩිපුරම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ අපේ සමාජයේ මේ ට්‍රාන්ස්ජෙන්ඩර් කට්ටිය. ලිංගික සංක්‍රාන්තියට පත් වුණ කට්ටිය. ඉතින් මේ ප්‍රජාවම ගැන කතා කරද්දී මොවුන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා සමාජයේ මොවුන්ව කොන් කිරීම නිසා. පවුලක් ගත්තොත් තමන්ගේ මාව පියා සහෝදරයෝ එවැනි කෙනෙක් පවුලේ තියාගන්න කැමති නැහැ. පිළිගන්න කැමති නැහැ. ඔබ දැකලා තියෙනවා ඕනතරම් ඔබ අහලා තියෙනවා ජනමාධ්‍ය හරහා සමාජ මාධ්‍ය හරහා එවැනි කතා. ඔවුන් මොනතරම් අසහනෙන් මොනතරම් පීඩණයෙන් මොනතරම් දුකෙන්ද ඔවුන්ගේ ජීවිත කාලය ගෙවන්නේ. ඊට පස්සේ මේ අය දරුවෙක් නා පාසලට ගියාට පස්සේ පාසලේදී පේනවා නම් ඔවුන්ගේ වෙනසක්. ගැහැණු දරුවෙක් පිරිමි දරුවෙක් වගේ හැසිරෙනවා නම් පිරිමි දරුවෙක් ගැහැණු දරුවෙක් වගේ හැසිරෙනවා නම් ඒ දරුවා පාසලේ අනිත් දරුවන් පිළිගන්නේ කොහොමද? එයාට තියෙන තැන මොකද්ද? අනික් ළමයි එක්ක වැඩ කරන්න ගියාම එයාට ඒ අවස්ථාවන් ලබා දෙනවද? එතකොට නව යෝන් වී පසුවන දරුවෙක් නම් ඒ දරුවට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ ඇතිවන හැඟීම් දැනීම එක්ක මොකද වෙන්නේ? ලොකු මානසික අසහනයකටපත් වෙනවා. මෙවැනි දරුවන් පාසලෙන් හැලෙන්නත් මේ අවස්ථාවක් වෙනවා. ඒ කියන්නේ පාසල් මග හරිනවා. අධ්‍යාපනයට යන්නේ නැහැ. ඊට පස්සේ දරුවෙක් විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ මොකද මෙවැනි අයට කතා කරන්න කෙනෙක් නැහැ. සමාජයේ පිළිගන්නේ නැහැ. ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ. එතකොට තමන් විසින්ම මොකද වෙන්නේ? අයිසොලේට් වෙන්න බලනවා. සමාජයෙන් අයින් වෙන්න බලනවා. තනියෙන් ජීවත් වෙන්න බලනවා. ඊට පස්සේ මෙයාලා වැඩිහිටියෝ වුණාට පස්සේ මෙයාලා රැකියාවකට යන්න ගියාට පස්සේ ඔවුන්ට රැකියාවක් ලබා ගන්න බෑ. ඔවුන්ව පිළිගන්නේ නැහැ. ඔබ දන්නවා අපි විවෘතව කතා කරොත් මෙවැනි පුද්ගලයෝ සමාජයට ආවහම මොන තරම් විවිධ නම් වලින් මොවුන් හඳුන්වනවා, මොවුන්ට අඩත්තේට්ටම් කරනවා, මොවුන්ට හිරිහැර කරනවා. ඉතින් එසේ සිදුවිය යුතුයද මෙවැනි පුද්ගලයන්ට? මොකද මොවුනුත් අපේ සමාජයේම කොටසක්. ඔබේ මගේ පවුලේ මෙවැනි පුද්ගලයෝ නැති වුණාට ඕනතරම් පවුල්වල මෙවැනි අය ඉන්නවා. නමුත් හෙට දවසේ ඔබගේ දරුවෙක් එහෙම වුණොත්, ඔබගේ පවුලේ එහෙම කෙනෙක් හිටියොත් අපි දන්නේ හෙට දවසට මොනවා වේද කියලා. එහෙම වුණොත් ඔබ එවැනි කෙනෙක් ඔබේ පවුලට පිළිගන්නේ කොහොමද? සමාජයෙන් එවැනි අඩත්තේටම් සිදු වෙනකොට ඔබ කැමතිද? මෙන්න මේ නිසා තමයි මේ පිළිබඳව කතා කරන්න සිදු වෙලා තියෙන්නේ. අපි දැකලා තියෙනවා මෙවැනි පුද්ගලයෝ වැඩි හරියක් රැකියාවල යෙදিলা තියෙන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ.
දැන් වෙනකොට මොවුන් ඉස්සරහට එනවා. මොවුන් කතා කරනවා. මේ කණ්ඩායමට එයාලගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න වෙලා තියෙන්නෙම ඔවුන්ගේ අයිතිවාසිකම් සමාජයෙන් ලැබෙන්නේ නැති නිසා. අයිතිවාසිකම් කියන්නේ විශේෂ වරප්‍රසාද නෙමෙයි. සාමාන්‍ය පුද්ගලයෙක් ජීවත් වෙන ආකාරයට ඔවුන්ගේ අයිතීන් රැක ගනිමින් ඔවුන්ටත් මේ සමාජය තුළ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ දේ ඔවුන්ට නොලැබෙනකොට ඔවුන් මේ සමාජයෙන් ගරහනකොට එහෙම නැත්නම් ඔවුන්ට හිරිහැර කරනකොට ඔවුන් පිළිගන්නේ නැති වෙනකොට ඔවුන්ට සිදු වෙලා තියෙනවා ඉදිරියට එන්න ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා. ඇත්තටම අවශ්‍ය වන්නේ ඔවුන් මම කිව්වා ඔවුන් මානසික රෝගීන් නෙවෙයි. ඔවුන් මේ හිතලා කරන දෙයක් නෙමෙයි. කිසි කෙනෙකුට ඒ නවත්තන්න පුළුවන් කාර්යයකුත් නෙවෙයි. මොකද අනිත් කාරණේ තමයි යම් කිසි අවස්ථාවකදී මොවුන්ගේ මේ දිසානතිය ලිංගික දිසානතිය වෙනස් කරගන්න පුළුවන් ජීවිතේ. ඒ කියන්නේ උපතේදී ලැබෙන ලිංගිකත්වයට අනුකූල නොවන දිසානතියකට ගමන් කරන ඔවුන් ජීවිතය අතරමඟදී ඒ දිසානතියත් වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ හිතන්න කාන්තාවකට ලිංගික ආකර්ෂණය දක්වනවා. කාලයක් ගිහිල්ලා ඇය එතනින් අයින් වෙලා පිරිමියෙකුට ඒ ආකර්ෂණය ඇති කරගන්න පුළුවන්. එතකොට මේක අඛණ්ඩ ක්‍රියාවක්. කොතනදී වෙනස් වෙනවද කියලා ඒක දන්නේ නැහැ. ඒ නිසා ඒක ඔවුන්ගේ අයිතිය, ඔවුන්ගේ කැමැත්ත, ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ හැඟීම්. මේ ගැන අපි කතා කළ යුත්තේ, අපි දැනුවත් විය යුත්තේ වෙන කිසිම දෙයකට නෙවෙයි. ඔවුන්ව සමාජය තුළ ඔසවා තැබීමට හෝ එහෙම නැත්නම් ඔවුන්ව පහත් කිරීමට, ඔවුන්ව කොන් කිරීමට නෙවෙයි. ඔවුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ හැරීමට විතරයි. අපි මේ දැනුවත් වුණොත් අපිට පුළුවන් ඇත්තටම ඔවුන් කෙරෙහි බලන්න සානුකම්පිකව. ඔවුන් පිළිබඳව කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට අනුකම්පාවක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ඔවුන් කෙරෙහි සහකම්පණයෙන් බැලීම විතරයි. මොකද සහකම්පණය කියන්නේ අපි එම්පති කියලා කියනවා. ඒ කියන්නේ අපේ කෙනෙක් එහෙම වුණොත් අපිට එහෙම වුණොත් අපිට දැනෙන හැඟීම දැනීම කුමක්ද? අන්න ඒකම තමයි අනිත් පුද්ගලයාටත් දැනෙන්නේ. එන්න ඒ පිළිබඳවයි අපි අවබෝධය ලබා ගත යුත්තේ. මම කැමති උදාහරණ එකක් දෙකක් ඔබත් එක්ක බෙදා ගන්න මගේ අත්දැකීම්. පහුගිය කාලයක් මම රාජකාරී කරේ ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ. ඒ අත්දැකීම් බොහොමයක් මට තියෙනවා. ඒ වගේම මේ වෙනකොට කැනඩාවේ ජීවත් වෙමින් කැනඩාවේ සෞඛ්‍ය සේවය තුල මම රාජකාරී කරනවා. පහුගිය කාලේ මාසයක් එකමාරක් වගේ කාලයක් තුල මම වගේ රෝගී ඔවුන්ට සේවාව සපයන අවස්ථාවලදී 45කට සේවය සපයනකොට එයින් මට හමු වුණා පවුල් 6ක්, ෆැමිලිස් 6ක් මේ LGBTQ ප්‍රජාවේ අය. ඔවුන්ගෙන් පවුල් දෙකක් කාන්තාවන් විවාහ වෙලා ජීවත් වෙනවා. අනිත් පවුල් 4ම පිරිමි සමග විවාහ වෙලා ජීවත් වෙනවා. එතකොට මේ රටේ ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ටම කියලා ගෙවල් දොරවල් අරගෙන ඔවුන් සාමාන්‍ය ජීවිත අනික් විෂම ලිංගිකයන් පෞල් ජීවිත ගත කරනවා වගේම ඔවුන් ජීවත් වෙනවා. තව දෙයක් ඔබට කියන්න ඕනේ ඒ කතාවත් එක්ක මේ ලිංගික දිසානතිය කියන එක අපට උපතේදී ලැබෙන ලිංගිකත්වය ඒ වගේම යම්කිසි කෙනෙක් මනසින් තමන් කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා ඒ තියෙන මානසික හැඟීම සහ අපිට අපගේ සංස්කෘතියෙන් තුල අපිට රෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ කාන්තාව කරන්න ඕනේ මේ දේ, පිරිමියා කරන්න ඕනේ මේ දේ. කාන්තාව කියන්නේ මෙයා, පිරිමියා කියන්නේ මෙයා කියලා. මේ දෙයට වඩා ගොඩාක් එහා ගිය දෙයක් තමයි මේ ලිංගික දිසානතිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලිංගික දිසානතිය තුල ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, එකිනෙකාට සැලකීම, එකිනෙකාට ගෞරව කිරීම, ඒ වගේම එකිනෙකා අතර සහකම්පනය, සහවේදනය, එකිනෙකා එකතු වෙලා වැඩ කිරීම, ඔවුන්ගේ අරමුණු වලට යෑම මේ ඔක්කොම මේ ඇතුලේ තියෙනවා. තව කතාවක් මම ඔබට කිව්වා කෙනෙක්ගේ ලිංගික දිසානතිය ජීවිතේ තවත් අවස්ථාවක වෙනස් වෙන්න පුළුවන් කියලා.
තව අත්දැකීමක් මම ඔබට කියන්නම්. වෙනත් රටකින් මේ රටකට ආව හෙද නිලධාරිනියක්. ඇය හෙද නිලධාරියක් විදිහට කැනඩාවේ වැඩ කරනවා. ඇයට දරුවන් 4 දෙනෙක් ඉන්නවා ඇයගේ විවාහයෙන්. පසු කාලීනව ඇය විවාහයෙන් දික්කසාද වෙලා ඇය යනවා සමලිංගික විවාහයකට. දැන් ඇය සමලිංගික විවාහයක් ගත කරනවා. අපිට මේ ලිංගික දිශානතිය කියන එක වෙනස් කරන්න බෑ. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඔවුන්ගේ හැඟීම් දැනීම් අනුව සිදුවෙන දෙයක්. ඕනෑ තරම් උදාහරණ තියෙනවා. මම ඔබට ඒ උදාහරණ දෙක තුන කිව්වේ ඔබගේ දැන ගැනීම සඳහා, ඔබගේ දැනුම සඳහා. නැවතත් අපි හමු වෙමු මෙවැනි මාතෘකාවකින්. ඔබ සැමට සුවදායි දියා.